Welcome guys, my another vlog video. අද අපි යනවා රවුමක් දාලා මොනවා හරි කාලා එන්න එළියට. ඉතින් ඔන්න යනකොටම පිලිපින් සෙට් එකක් ඇවිල්ලා ඉන්න රූම් ක්ලීන් කරන්න. ඉතින් ওই විදියට එයාලා උඩට යනකොට මං යනවා එළියට. ඊට පස්සේ ওই විදියට පාර දිගේ අපි යනවා ඇවිදින්න. අපි කිව්වට ඉතින් මං විතරයි දැනට ඉන්නේ. තව එක්කෙනෙක් මගෙන් සෙට් වෙයි. ඉතින් ওই තියන්නේ අපේ හරිය තියෙන ෆෝන් හදන ෂොප් ඊට පස්සේ කඩවල් ටික ওই විදියට ඔක්කොම ටික පහු කරගෙන අපිට ඕනේ මුලින්ම බැංකුවට යන්න සල්ලි ගන්න ඕනේ. ඊට පස්සේ තමයි රවුමක් දාන්න කඩේට යන්න කන්න ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි ඇවිදගෙන යනවා අපේ බැංකුව හොයාගෙන. ওই තියෙන තව අර පහේ කඩ කියන්නේ රටේ ඉන්න කට්ටිය රට බඩු යවන්න අඩුවට ගන්න තැනක් තමයි පස්සේ දවසක අරන් එන්නම් ඒකේ වීඩියෝ එකක්. ඉතින් ওই තියෙන ওই විදියට අපි පාරේ ඇවිදගෙන යන එක අපි ආව බැංකුවට. ඊට පස්සේ ඉතින් ටක් ගාලා අපි යනවා බැංකුව ඇතුළට ගිහිල්ලා ATM එකෙන් සල්ලි ගත්තා. දැන් ඉතින් මම මෙතෙන්ට වෙලා ඉන්න ඕනේ. මාත් එක්ක වැඩ කරන තව කෙනෙක් ඉන්නවා. ඇත්තටම යා සුපර්වයිසර්. යා එනකන් අපි බලමු දැන් ඉතින් ඉන්න වෙනවා යා එනකන්. ඊට පස්සේ ටික වෙලාවකින් ඔය ඉන්නේ ශාරුක් ખાන් වගේ වයසයි තමයි. ඉතින් ඒ වුණාට කොල්ලෙක්. එයා ඉතින් බංග්ලාදේශ කෙනෙක් අපිත් එක්ක වැඩ කරනවා අපේ සුපර්වයිසර්. ඊට පස්සේ එයාගේ බැංකුවේ කරන්න තිබ්බ වැඩ ටිකක් ඉවර කරගෙන එයාගේ බයික් එකත් අරගෙන දැන් අපි දෙන්නත් එක්ක යන්නේ කඩයක් හොයාගෙන කන්න. ඉතින් ළඟ තියෙනවා කේරළ කඩයක්. ඉතින් අපේ ටේස්ට් එකට පොඩ්ඩක් ළඟ ඉඳලා අපි දෙන්නත් එක්ක යන්නේ කේරළ කඩෙන් අද කන්න. ඊට පස්සේ ඉතින් අපි ඇතුළට ගිහිල්ලා වාඩි වෙලා හිටියා. අපි කෑම ඕඩර් කරා. ඒ ඉතින් එනකන් වාඩි වෙලා ඉන්න තමයි තියෙන්නේ. ये समझा नहीं है। नहीं मैंने बोला क्या दे दो पूरा सेट पूरी का साथ वो देता है ना कुछ कारी ऐसा वो सेट मैं समझा आइडिया की समझा नहीं. ඊට පස්සේ ඉතින් මම ගියා කැම දාලා තිබිච්ච තැනට. තාම කැම දාන ගමන් තින්නේ. බැලුවා තියෙනවා ඉතින් ඩාල් කරි වගේ කරි. ඊට පස්සේ ඉතින් ආයෙ පොඩ්ඩක් අපි වේට් කරා කැම එනකන්. තමයි ඉතින් කයියක් දාගෙන ඊට පස්සේ ආව පළවෙනියටම අපි ඕඩර් කරපු පූරි. පේන විදිහට නම් ටිකක් හොඳයි වගේ. ඉතින් පූරි කරි එතකොට පොල් වලින් හදපු චට්නි එකක්. එහෙනම් ඉතින් මං කාලා බලමු දැන් කොහොමද රස කියලා. ඇත්තම කිව්වොත් ඉතින් මං කලින් පූරි කාලා තිනවා. ඒ වුණාට ඒ තරම්ම ලොකු ටේස්ට් එකක් ඒ කඩේ නම් තිබුණේ නැහැ. ඉතින් කමන්නේ. ඒ වුණාට හොඳයි. ඉතින් කාලා එතකොට දෝසය එකක් ආවා අපේ. නෝමල් දෝසය එකක් ගත්තේ. ඒකත් එක සම්බාරු. ඒකත් එක්ක අර තියෙනවා ආයෙත් අර පොල් චට්නි එක. ඊට පස්සේ අපි දෙන්න කාලා ඉවරයි. දැන් ඉතින් ආයෙ චුට්ටක් ඉඳලා අපිට තින්නේ ආයෙ ආපස්සට යන්න. ඊට පස්සේ අපි දෙන්න එන්න පිටත් වුණා. යාළුවා ඉන්න රූම් එකේ යාට පරාට වගේකුත් ගත්තා. ඉතින් ඊට පස්සේ මට තව බඩුවකයක් ගන්න තියෙනවා කඩෙන්. ඒක නිසා ආයෙ ආවම කඩේට. ඊට පස්සේ ඇවිල්ලා ඒ විදියට බලාගෙන ගියා. ටක් කාලා ඇවිල්ලා ඊට පස්සේ ගත්තා චොක්ලට් ගත්තා. පොඩි අයිටම් ටිකක් ගත්තා. මොකද අද මගේ නිවාඩු දවස නිසා. ඊට පස්සේ දැන් ওই විදියට බලාගෙන ගන්න තියෙන දේවල් ටික අරගෙන අපි දැන් යනවා කවුන්ටරේට බිල් එක දෙන්න. ඊට පස්සේ හරි එයා බිල් එක බලලා කිව්වා රියල් 28යි කියලා. ඊට පස්සේ අපි ඉතින් ඒ බිල් එකත් ගෙවලා මේ විදියට දැන් යන්නේ අපේ රූම් එකට. ඔක්කොම බඩු ටික අතට ගත්තා. අරගෙන දැන් පාර දිගේ හිමින් අපි යනවා දැන් රූම් එකට යන්න. ඉතින් දැන් ඔන්න අපි රූම් එක ගාවටම ඇවිල්ලා දැන් අපි ඇතුළට යනවා. ඇත්තටම කිව්වොත් මා රස්නයක් එළියේ තිබ්බේ. ඒක නිසා ඔළුවත් ටිකක් රිදෙන ගානට අද නම් ඇවිත්තා. ඉතින් guys
subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් හැමෝගෙම like කරන්න. ඉතින් එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා. පරිස්සමින් ඉන්න.